හරි. මම කියමින් හිටිය පුතේ මේ අර ප්‍රශ්න ලියද්දී ප්‍රශ්න උත්තර ලියද්දී A කෝල්බ්රුක් B කැමරන් කියලා ඉස්සරහින් ඒගොල්ලෝ අවධානය යොමු කරපු අංශ පිළිබඳව ලියන්න කියලා. දැන් කියන්න තියෙන පුතේ තුන්වෙනි ප්‍රශ්නේ. දැන් ලියන්න තියෙන තුන්වෙනි ප්‍රශ්නේ. ලියන්න තුන්වෙනි ප්‍රශ්නේ. WMG කෝල්බ්රුක් හා තුන්වෙනි ප්‍රශ්නේ මේ කියන්නේ. WMG කෝල්බ්රුක් හා චාල්ස් හේ කැමරන් WMG කෝල්බ්රුක් හා චාල්ස් හේ කැමරන් ශ්‍රී ලංකාවට පැමිණි වර්ෂ WMG කෝල්බ්රුක් හා චාල්ස් හේ කැමරන් ශ්‍රී ලංකාවට පැමිණි වර්ෂ වෙන වෙනම සඳහන් කරන්න. ඒකත් ඉස්සෙල්ලා වගේ පුතේ AB කියලා ලියන්න පුළුවන්. කෝල්බ්රුක් ආයි මොන අවුරුද්දද? කැමරන් ආයි මොන අවුරුද්දද? right? WMG කෝල්බ්රුක් හා චාල්ස් හේ කැමරන් ශ්‍රී ලංකාවට පැමිණි වර්ෂ වෙන වෙනම සඳහන් කරන්න. ශ්‍රී ලංකාවට පැමිණි වර්ෂ වෙන වෙනම සඳහන් කරන්න. right. ඊළඟ ප්‍රශ්න ලියාගන්න. කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණ යෝජනා කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණ යෝජනා පහක් සඳහන් කරන්න. කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණ යෝජනා පහක් සඳහන් කරන්න. කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණ යෝජනා පහක් සඳහන් කරන්න. හරි. ටග් ගාලා පුතේ ඔය ප්‍රශ්න 1 2 3 4 ලියන්න. මේ ඊට පස්සේ පුළුවන් අපිට ඉතුරු ටික සාකච්ඡා කරන්න ඉක්මනට. රයිට් ටග් ගාලා ලියන්න. මේ chat එකෙන් දාන්න පුතේ ලියනවා ඕකේ කියලා. දැන් මුළු ටික ලියලා දෙන්න මේ පහ විතර ටග් ගාලා ලියන්න නැත්නම් ටග් ගාලා ලියන්න.
හරි උත්තර ටික බලමු. පළවෙනි ප්‍රශ්නේ පුතේ කෝල්බෘක් කොමිසම පත් කරන ලද්දේ කුමන හේතුවක් නිසාද? තමට කියන්නේ හේතුව මොකක්ද කියලා? උත්තර. කෝල්බෘක් කොමිසම පත් කරන ලද්දේ කුමන හේතුවක් නිසාද? ලංකාවේ ආදායමට වඩා වියදම වැඩි වූ හේයින් ලංකාවේ කටයුතු සොයා බැලීමට ඔව් සර් මේක තමයි උත්තරේ. right ශ්‍රී ලංකාවේ ආදායමට වඩා වියදම වැඩි වූ බැවින්. ඒක තමයි උත්තරේ. ශ්‍රී ලංකාවේ ආදායමට වඩා වියදම වැඩි වූ බැවින්. ශ්‍රී ලංකාවේ ආදායමට වඩා වියදම වැඩි වූ බැවින්. අපි යමු දෙවෙනි ප්‍රශ්නේ බලන්න. කෝල්බෘක් හා කැමරන් ශ්‍රී ලංකාවට පැමිණ අවධානය යොමු කළ අංශ වෙන වෙනම සඳහන් කරන්න. මම කෝ ඒ කියලා ලියන්න කියලා කෝල්බෘක්. කෝල්බෘක් අවධානය යොමු කරේ පුතේ මොන කරුණු පිළිබඳවද? දේශපාලන හා ආර්ථික කටයුතු සම්බන්ධව ඔව් එයා දේශපාලන ආර්ථික දෙකම බැලුවා නේද? දේශපාලන හා ආර්ථික කටයුතු පිළිබඳ. ඒතර කැමරන් අවධානය යොමු කරේ මොනවා පිළිබඳවද? අධිකරණ කටයුතු පිළිබඳව. ඔව් අධිකරණය සහ නීතිය නැත්නම් අධිකරණ කටයුතු පිළිබඳ. කැමරන් අධිකරණ කටයුතු පිළිබඳ. right 3. WMG කෝල්බෘක් හා චාල්ස් කැමරන් ශ්‍රී ලංකාවට පැමිණි වර්ෂ වෙන වෙනම සඳහන් කරන්න කිව්වා. WMG කෝල්බෘක් ලංකාවට එන්න මොන අවුරුද්දේද? 1830 දී මං හිතුවේ කැමරන් නේද? කැමරන් එන්නේ 30 තමයි. ඒතර කෝල්බෘක් එන්නේ පැටලවුණා මම හිතන ප්‍රශ්න. මං එහුවේ මුලින්ම WMG කෝල්බෘක් ආවේ මොන අවුරුද්දේද කියලා. එයා එන්නේ මොන අවුරුද්දේද? 1829 දී 1829. හරි. කෝල්බෘක් කියන්නේ 1829 නේ පුතේ. කැමරන් චාල්ස් කැමරන්. right? ඒතර චාල්ස් කැමරන් එන්නේ 1830. හරි කෝල්බෘක් එන්නේ 1829 යෝජනාවල ඉදිරිපත් කරන 1833. ඊළඟ ප්‍රශ්න මම අහන්නේ පුතේ. කෝල්බෘක් ප්‍රතිසංස්කරණ යෝජනා පහක්නේ අච්චුබෝතේට පැහැදිලිව දීලා තියෙනවා බලන්න ලියන්න පුළුවන්. ව්‍යවස්ථාදායක හා විධායක සභා පිළිතුරීම උඩරට හා පහතරට පළාත් සභා ඒකාබද්ධ පාලන ක්‍රමයක් හඳුන්වා දීම දිවයින පළාත් පහකට බෙදීම අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම අච්චුබෝතේ 50 වෙනි පිටුවේ තියෙනවා 55 වෙනි පිටුවේ මේ ලියලා තියෙන එක බලලා ලියන්න ගන්න. හරිනේ right දැන් කෝල්බෘක් ගෙනාපු යෝජනා ගැන තමයි කතා කරන්න හදන්නේ. කෝල්බෘක් කොමිසම යෝජනා පහක් කියන. ඔය යෝජනා පහෙන් තුනක් මේ රටේ ආර්ථිකය වෙනස් වෙන්න තමයි බලපාන්නේ. ඉතුරු යෝජනා තුන තමයි පුතේ පරිපාලනය නැත්නම් දේශපාලනය වෙනස් වෙන්න බලපාන්නේ. අපි බලමු. අපි යට ඉඳලා උඩට කතා කරන්නේ මේ කියන යෝජනාවට. right ඔය යට ඉඳලා උඩට කතා කරොත් පුතේ අච්චුපොත දිහා බලමු මේ කියන්නේ අච්චුපොතේ ඔය යෝජනා පහ ලියලා තියෙනවා පිළිවෙලට යට ඉඳලා උඩට බලන්නකෝ යට ඉඳලා උඩට තියෙන පුතේ මුල් යෝජනා දෙකම මේ රටේ ආර්ථිකය වෙනස් කරන්න බලපාපු කෝල්බෘක් යෝජනා මොකක්ද එකක් තමයි රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම කෝල්බෘක් ලංකාවට එන්නේ ලංකාවේ ආදායම් වැඩි කර ගැනීම අරමුණින් එතකොට පුතේ එයා දැක්ක දෙයක් තමයි ආණ්ඩුව සතුව වෙළඳ ඒකාධිකාරයක් තියෙනකොට පෞද්ගලික අංශය පුතේ ආර්ථිකයට මැදිහත් වෙන්නේ නැහැ. රටේ වාසිදායකම කුරුදු ලුණු වෙනදාම ආණ්ඩුව කරන. පෞද්ගලික අංශයට ඉතින් ඒව දෙන්නේ නැහැ. එතකොට පුතේ right පාඩු ලබන ඒවා කරන්නේ නැහැනේ. පෞද්ගලික අංශ ආර්ථිකයට ගත්තොත් තමයි පිළි පයින්න පුළුවන්. ඒ නිසා තමයි කෝල්බෘක් යෝජනා එකට රජයේ වෙළඳ ඒකාධිකාර ආණ්ඩුවේ වෙළඳ කටයුතු අයින් වෙනද පැත්තකට අයින්. ආණ්ඩුව විශ්වාස කරන්න යන්න එපා. right ඒක තමයි කියන්නේ. right රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කරනවා ඒ අර පුද්ගලික අංශයේ පුතේ මෙතනට ගෙන්න ගන්න වුණා. ඒ කියන්නේ ආර්ථික යෝජනාව ආර්ථික රැස්කම තමයි මේක සිද්ධ වෙන්නේ.
ඊළඟ යෝජනාව තමයි පුතේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අවශ්‍ය කිරීම. ඒක බලපාන්නේ ආර්ථිකයට. දැන් කෝල්ඩ්රුක් ලංකාවේ ආදායම් වැඩි කිරීමේ යෝජනාවක් විදිහට ගේනවනේ ඉඩම් කිරීමේ ප්‍රතිපත්තියකට කියලා ලංකාවේ වතුවගාව පටන් ගන්න කියලා. දැන් වතුවගාව පටන් ගත්තම පුතේ ඒවැ වැඩ කරන ශ්‍රමිකයෝ අවශ්‍යයි. රයිට්. ලංකාවේ තිබිච්ච අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය නිසා පුතේ මේ රටේ ශ්‍රමිකයෝ කියලා පිරිසක් බිහි වුණේ නැහැ. ශ්‍රමිකයෝ කියන්නේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. කම්කරු කියලා පිරිසක් නැහැ. කියන්නේ ශ්‍රමය මුදලට විකුණන මිනිස්සු පිරිසක් නැහැ. මොකද අනිවාර්ය සේවා රාජකාරී වලට තිබුතේ ආණ්ඩුවට ඒ මිනිස්සුන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් නොමිලේ. එතකොට මුදල් ගෙවන සම්කරු කියලා කට්ටියක් ලංකාවේ හිටියේ නැහැ. හැබැයි වතුවගාව පටන් ගත්තම වතුවගාවට අවශ්‍යයි ශ්‍රමය මුදලට විකුණන සම්කරු. දැන් ශ්‍රමය බුදුරු කම්කරු බිහි වෙන්න තියෙන බාධා විදිහට මෙයා දැක්කේ පුතේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය. ඒ නිසා කෝල්බුක් යෝජනා කරනවා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරන්න. ඒතර ඒ යෝජනා දෙකෙන් රාජ්‍ය වේදේක අධිකාරිය අහෝසි කිරීමයි අනිවාර්ය සේවා රාජකාරී අහෝසි කිරීම පුතේ පැහැදිලිව වෙනස් වෙන්න පුතේ මේ රටේ ආර්ථිකය. තේරුණාද? ඉතුරු යෝජනා තුනෙන් තමයි පුතේ මේ රටේ දේශපාලන නැත්නම් පරිපාලනය වෙනස් වෙන්න බලමු. එක යෝජනාවක් තමයි පුතේ දිවයින පළාත් පහකට බෙදී. ඔයගොල්ලෝ දන්නවද කෝල්බුක් ලංකාවට එනකොට ලංකාව පාලනය කරන්න පහසුවට පුතේ ඒගොල්ලෝ පළාත් 16කට බෙදලා තියෙනවා. පළාත් 16ක්. අයි කෝල්බුක් කියනවා ලංකාව වගේ පොඩි රටක් කොච්චර පළාත් ගණනකට බෙදන්න ඕනේ. පළාත් 5කට බෙදුවා නම් එත්. කෝල්බුක් මොකද කරන්නේ පුතේ ලංකාව පළාත් 5කට බෙදන්න යෝජනා කරනවා. ඒක පැහැදිලිව පුතේ වියදම් අඩු කිරීමේ යන යෝජනාවක්. රයිට්. එතකොට හැබැයි අපි මේක සලකන්න පුතේ පරිපාලන නේ රටේ පරිපාලන වෙනස් වෙන බලපෑම යෝජනාවනේ. රයිට්. එයා හඳුන්වලා දී පළාත් පහ තමයි පුතේ උතුරු පළාත් දකුණු පළාත බස්නාහිර පළාත නැගෙනහිර පළාත මධ්‍ය පළාත් ප්‍රධාන පළාත් පහ. රයිට්. ලංකාව පළාත් පහකට බෙදන්න කියලා කෝල්බුක් යෝජනා කරනවා. ඊළඟ පුතේ උඩ රට හා පහත රට සඳහා ඒකාබද්ධ පාලන ක්‍රමයක් හඳුන්වා දෙනවා. දැන් ඉංග්‍රීසීන් පුතේ ලංකාව අල්ලගත් අවස්ථා දෙකකදී මට කියන්නේ ඉංග්‍රීසියෙන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තේ මොන අවුරුද්දේද? 1796 1796. 1796 ඉඳලා ඒගොල්ලෝ මුහුදුබඩ ප්‍රදේශවල ගෙනගිය යම් පාලන ක්‍රමයක් තිබ්බ ආණ්ඩුකාරය යටතේ. ඉංග්‍රීසියෙන් උඩට අල්ලගන්නේ මොන අවුරුද්දේද පුතේ? 1815 දී 1815 නේ. එතකොට පුතේ උඩට අල්ලගත්තේ වෙනම නිසා උඩට ඒගොල්ලෝ වෙනම පාලන ක්‍රමයක් අරන් යනවා. ප්‍රෙසිඩන්ට් බරේක් යටතේ වෙනම පාලනයක්. ඒතර පහත රටට වෙනම පාලනයක් උඩට වෙනම පාලනයක්. ඒතර පුතේ වෙනම නිලධාරී කොට්ටාස දෙකක්. ඉතින් කෝල්බුක් කියනෝක වියදම් අධික වැඩක්. අනික පුතේ ලංකාව පොඩි රටක්. ඉතින් උඩට පහත කියලා බෙදලා මේක පාලනය කරන එක තේරුමක් නැහැ. ඒ නිසා උඩට පහත ඒකාබද්ධ කරන්න. රයිට්. එතකොට පුතේ එයා වියදම් අඩු කරලා තමයි යෝජනාව කියන හැබැයි ඒකේ පරිපාලනය වෙනස් වෙනවා. උඩට පහත රට කලින් තිබ්බ වෙන වෙනම පාලන. රයිට්. කෝල්බුක් යෝජනාවලින් පුතේ උඩ රට සහ පහත රට ඒකාබද්ධ පාලන ක්‍රමයක් හඳුන්වලා දෙනවා. රයිට්. අන්තිම යෝජනාව තමයි ගොඩක් වැදගත් මේ රටේ දේශපාලනය වෙනස් වෙන. කෝල්බුක් යෝජනා කරනවා පුතේ ව්‍යස්ථාදායක සභාවකුයි විධායක සභාව. කෝල්බුක් ලංකාවට ආවට පස්සේ දැක්ක දෙයක් තමයි පුතේ ආණ්ඩුකාරයා තනිව පාලනය කරන නිසා ආණ්ඩුකාරයා සතුව අසීමිත බලයක් තියෙනවා. ඒ අසීමිත බලය තුල පුතේ සමහර වෙලාවට ආණ්ඩුකාරයා වැරදි තීන්දුව ගන්න පොඩ්ඩක් කන්ට්‍රෝල් වෙන්න දෙයක් නැහැ. ඒ නිසා කෝල්බුක් කල්පනා කරනවා ආණ්ඩුකාරයක බලතල සීමා කරන්න මොකක් හරි යෝජනාවක් කියලා. ඒක තමයි ව්‍යස්ථාදායක සභාවක් හා විධායක සභාවක් හඳුන්වා දී. රයිට්? ඒක ඇත්තටම ගේන්නේ පුතේ ආණ්ඩුකාරයාගේ බලතල සීමා කිරීමේ අරමුණ. එතකොට පුතේ ඔය අතරුණොත් ඔය යෝජනා දෙක අතරුණොත් වඩා වැදගත් යෝජනා වෙන්නේ ව්‍යස්ථාදායක සභාවක් පිළිතුරු. හේතුව තමයි පස්සේ කාලෙක පාර්ලිමේන්තුව බවට පත් වෙන්නේ පුතේ මෙන්න මේ ව්‍යස්ථාදායක සභාව තමයි. අපේ පාර්ලිමේන්තුවේ මූලික අවස්ථාව. රයිට්? හරි. අපි එක ගැන වෙනම කතා කරමු. දැන් අවශ්‍ය ටික කතා කරලා. අපිට දෙන්න.
පස්වෙනි ප්‍රශ්නේද? අලියට පස්වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පාලනය වෙනස් වීමට ශ්‍රී ලංකාවේ පාලනය වෙනස් වීමට හේතු වූ ශ්‍රී ලංකාවේ පාලනය වෙනස් වීමට හේතු වූ කෝල්බෘක් යෝජනා ශ්‍රී ලංකාවේ පාලනය වෙනස් වීමට හේතු වූ කෝල්බෘක් යෝජනා තුනක් සඳහන් කරන්න. ශ්‍රී ලංකාවේ පාලනය වෙනස් වීමට හේතු වූ කෝල්බෘක් යෝජනා තුනක් සඳහන් කරන්න. දැන් ලියන්න ඉඩ තියාගෙන ඉන්න ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නය තමයි ආණ්ඩුකාරයාගේ අසීමිත බලය ආණ්ඩුකාරයාගේ අසීමිත බලය අඩු කිරීමේ අදහසින් ආණ්ඩුකාරයාගේ අසීමිත බලය අඩු කිරීමේ අදහසින් කෝල්බෘක් කොමිසම ගෙන කෝල්බෘක් කොමිසම ගෙන යෝජනාව කුමක්ද? ආණ්ඩුකාරයාගේ අසීමිත බලය අඩු කිරීමේ අදහසින් කෝල්බෘක් කොමිසම ගෙන යෝජනාව කුමක්ද? ආණ්ඩුකාරයාගේ අසීමිත බලය අඩු කිරීමේ අදහසින් කෝල්බෘක් කොමිසම ගෙන යෝජනාව කුමක්ද? ඊළඟ ප්‍රශ්නය. කෝල්බෘක් යෝජනා මගින් ලංකාව බෙදන ලද කෝල්බෘක් යෝජනා මගින් ලංකාව බෙදන ලද පළාත් පහ සඳහන් කරන්න. කෝල්බෘක් යෝජනා මගින් ලංකාව බෙදන ලද පළාත් පහ සඳහන් කරන්න. හරි. ටග්ගල ඔය ටික ලියන්න පුතේ. අපිට පුළුවන් ඊළඟ සාකච්ඡා කරන්න ඉතුරු ටික. රයිට්. ලියලා නම් chat එකකින් ඕකේ කියලා දාන්න.
හරි උත්තර බලමු නේද? right. උත්තර කියන්න දෙන පුතේ. ශ්‍රී ලංකාවේ පාලනය වෙනස් වීමට හේතු වූ කෝල්ඩ්රුක් යෝජනා තුනක් මුලින් හිමි. right. යෝජනා පහක් ඉදිරිපත් කරා. ඒකෙන් පාලනය වෙනස් වෙන බලපෑමට හේතු තුනයි. එකක් ව්‍යස්ථාදායක හා විධායක සභා පිහිටුවීම. අනිත් එක උඩරට හා පහතරට පළාත් සඳහා ඒකාබද්ධ පාලකමය හඳුන්වා දීම. අනිත් එක දිවයින පළාත් පහකට බෙදීම. හරිනේ. දිවයින පළාත් පහකට බෙදීම, උඩරට හා පහතරට පළාත් සඳහා ඒකාබද්ධ පාලකමය හඳුන්වා දීම, ව්‍යස්ථාදායක හා විධායක සභා පිහිටුවීම. පස්සේ ඊළඟ ප්‍රශ්න බලමු. ආණ්ඩුකාරයාගේ අසීමිත බලය අඩු කිරීම අදහසින් කෝල්ඩ්රුක් කොමිසම ගෙනා යෝජනා කුමක්ද? අයික උත්තරේ කියන්න ඕන මොකක්ද? ආණ්ඩුකාරයාගේ අසීමිත බලය අඩු කරන්න කෝල්ඩ්රුක් ගෙනා යෝජනා මොකක්ද? ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම. රෝසත් ව්‍යස්ථාදායක හා විධායක සභාව පිහිටුවීම. යා කන්ට්‍රෝල් කරන්න ගෙනාව ඒක තමයි. right. උත්තරයට එන්න ඕන ව්‍යස්ථාදායක හා විධායක සභා පිහිටුවීම. ව්‍යස්ථාදායක සභා හා විධායක සභා පිහිටුවීම. හොඳයි ව්‍යස්ථාදායක හා විධායක සභා පිහිටුවීම. හරි. ඊළඟ ප්‍රශ්නේ මම හෙව්වේ කෝල්ඩ්රුක් යෝජනා මගින් ලංකා බෙදලද පළාත් පහනේ. උතුරු පළාත, දකුණු පළාත, බස්නාහිර පළාත, නැගෙනහිර පළාත, මධ්‍යම පළාත. උතුරු පළාත, දකුණු පළාත. බස්නාහිර පළාත, නැගෙනහිර පළාත සහ මධ්‍යම පළාත. හරි. ඔන්න දැන් අපි එතන ඉඳන් ඉස්සරහට කතා කරන්න යන්නේ. දැන් මම කිව්වා ආණ්ඩුකාරයාගේ බලතල අඩු කිරීමේ අදහසින් කෝල්ඩ්රුක් ගෙනාව යෝජනාව ව්‍යස්ථාදායක හා විධායක සභා පිහිටුවන්න කියලා. ඔය සභා දෙක අතරිනුත් පුතේ වඩා වැදගත් සභාව වෙන්නේ ව්‍යස්ථාදායක සභාවක් පිහිටුවීම. ඒකට හේතුව තමයි පුතේ පස්සේ කාලෙක ලංකාවේ පාර්ලිමේන්තුව බවට පත් වෙන්නේ මෙන්න මේ ව්‍යස්ථාදායක සභාව. තේරුණාද? පාර්ලිමේන්තුවේ right වර්තමාන පාර්ලිමේන්තුව බවට පත් වෙන්න පුතේ මේ ව්‍යස්ථාදායක සභාව. right මේ පාර්ලිමේන්තුවේ මූලිකම අවස්ථාව තමයි පුතේ ව්‍යස්ථාදායක සභාව කියලා කියන්නේ. පැහැදිලිද? හරි පුතේ. දැන් මම විස්තර කරන්න හදන්නේ මේ කෝල්ඩ්රුක් හඳුන්වා දීපු ව්‍යස්ථාදායක සභාව පිළිබඳව. right මංගොඩ ආණ්ඩුකාරයාගේ බලතල අඩු කිරීමේ අරමුණින් ඔන්න හඳුන්වලා දෙන ව්‍යස්ථාදායක සභාව. මං කිව්වා ඔය ව්‍යස්ථාදායක සභාව තමයි ක්‍රමක්‍රමයෙන් විකාශනය වෙලා වර්තමානයේ පාර්ලිමේන්තුව බවට පත් වෙන්නේ. එතකොට පුතේ කෝල්ඩ්රුක් හඳුන්වලා දීපු ව්‍යස්ථාදායක සභාවේ සමාජිකයෝ ඉන්න ඔක්කොම පහන. right කෝල්ඩ්රුක් හඳුන්වා දීපු ව්‍යස්ථාදායක සභාවේ ඉන්න ඔක්කොම සමාජිකයොත් 15ක් ඉන්නවා. හරිද? ඒ 15න් 9ක් නිලනත් සමාජිකයෝ. හරිද? ඒ 15 වෙනි පුතේ 6ක් නිල නොලත් සමාජිකයෝ.
හරි. දැන් වර්තමාන පාර්ලිමේන්තුවට සාපේක්ෂව කියලා දුන්නොත් පුතේ. රයිට්. වර්තමාන පාර්ලිමේන්තුව